හොඳයි. ෆැමිලි වයලන්ස් ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එකක තියෙන්න පුළුවන් කොන්දේසි මොනවද? මේ කොන්දේසි තමාට කරන්න පුළුවන් ඒවා, කරන්න බැරි ඒවා, නොකළ යුතු ඒවා වගේ කොන්දේසි තියෙනවා. අපේ කලින් වීඩියෝ එකක අපි කතා කරා මේ එක කොන්දේසියක් ගැන. ඒ තමයි තමාගේ ගෙදරට යන්න බෑ කියලා තිබ්බොත් අවශ්‍ය ලියකිවිල්ලක් වගේ එකක් ගන්න වුණොත් කොහොමද ඒක කරගන්නේ කියලා. හොඳයි. මෙතනදී එහෙනම් අපි කොන්දේසි ගණනාවක් තියෙනවා. අපි කරන්න බැරි කොන්දේසි පහක් ගැන කතා කරමු. එකක් තමයි ෆැමිලි වයලන්ස් කරන්න බෑ අදාළ ප්‍රොටෙක්ටඩ් පුද්ගලයාට. දෙවැනි එක තමයි ටෙලිෆෝන් කරන්න බෑ, අප්‍රෝච් කරන්න බෑ, කන්ටැක්ට් කරන්න බෑ, ටෙක්ස්ට් කරන්න බෑ, සෝෂල් මීඩියා වලින් කන්ටැක්ට් කරගන්න හදන්න බෑ. ඒ වගේම තමයි ඒ අදාළ ප්‍රොටෙක්ටඩ් පුද්ගලයා යම්කිසි ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදරට හෝ ස්ථානයට ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එක ලියලා තියෙන විදිහට යන්න බෑ. ඒ කියන්නේ සමහර වෙලාවට කියලා තියෙන පුළුවන් මීටර 300ක් 500ක් ඇතුළත් වෙන්න බෑ කියලා, ඇතුල් වෙන්න බෑ කියලා. හොඳයි, ඊළඟ එක, ඒ කියන්නේ හතරවෙනි කාරණාව තමයි අදාළ ප්‍රොටෙක්ටඩ් පුද්ගලයා ඉන්න තව තැන් තියෙන්න පුළුවන්නේ. පාසල වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, රැකියාව කරන ස්ථානය වෙන්න පුළුවන්. මෙන්න මේකෙත් කන්ඩිෂන් එකක් තිබ්බොත් මෙතෙන්ටත් යන්න බෑ. පස්වෙනි එක තමයි තමා නොකළ යුතු දේවල් වෙන පුද්ගලයන් ලවා හරි නොකළ යුතුයි. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ප්‍රැක්ටිකල් එක්සාම්පල් එකක් මම දුන්නොත් අපේ කල්චර් එක, කියන්නේ ශ්‍රී ලංකන් කල්චර් එක අනුව මේ පවුල් යම් සම්බන්ධතා කැඩිලා විච්ච වෙලාවට යාළුවෝ, නෑදෑයෝ, දන්න කියන පුද්ගලයන් කතා කරලා සමාදාන කිරීම හෝ යම් මේවා කතා කරගන්න හදනවානේ. මෙන්න මේකත් ලොකු ප්‍රශ්නයකට මුලපුරන වැඩක් වෙන්න පුළුවන්. මොකද ඉන්ටර්වෙන්ෂන් ඕඩර් එක බ්‍රේක් කරොත් මේවා කරලා ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. ඒ වගේම චූදිතයා රිටර්න් කරන්න ඕනේ. මේක යටතේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රොටෙක්ටඩ් පර්සන්, ඒ කියන්නේ ෆැමිලි මෙම්බර්ගේ පර්සනල් බිලොන්ගින්ග්ස් ළඟ තියෙනවා නම්, ඒ කියන්නේ තමා ළඟ, චූදිතයා ළඟ තියෙනවා නම් ඒවා රිටර්න් කරන්න ඕනේ. ඒත් එක්කම ඊළඟ පොයින්ට් එක තමයි දෙන්නටම අයිති දේවල් චූදිතයා ළඟ තියෙනවා නම්, නමුත් ප්‍රොටෙක්ටඩ් පර්සන්ට රීසනබලි ඒ යම් ඩොකියුමන්ට්ස් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවත් රිටර්න් කරන්න ඕනි කියලා වගන්තියක් හෝ කොන්දේසියක් ලියලා තිබ්බොත් ඒකත් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රොටෙක්ටඩ් පර්සන්ගේ ගෙදර ඒ ප්‍රොටෙක්ටඩ් පර්සන්ට එදිනෙදා වැඩ කරගෙන යන්න අවශ්‍ය ෆර්නිචර්, ෆ්‍රිජ් වගේ තව ඉක්විප්මන්ට් තියෙනවා නම්, ඒ වගේවා තියෙනවා නම් ඒවත් ගෙදර ඉතුරු කළ යුතුයි. ඒ වැඩ කටයුතු ඩිස්ට්‍රප්ෂන් එකක් නැතුව කරගන්න.